පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිවුල්පත්යුස මිශ්‍ර නානුගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම මැනවි. පුණ්‍ය කාලය. අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 8:57 සිට 14 වන සඳුදා දින පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලයේ යෙදේ. 13 වන ඉරිදා අපරභාග 8:57ට පෙර ආහාරගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි. අලුත් අවුරුද්ද උදාව. අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. ආහාර පිසීම. අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 4:04ට තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිබ්බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද සාදාගනු මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 6:44ට මුතු හෝ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. හිස තෙල් ගෑම. අප්‍රේල් මස 16 වැනි බදාදා දින උදේ 9:04ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කුහුඹ පද්ද පයට කුළුන් පද්ද තබා කුහුඹ පත්‍ර යුෂ මිශ්‍ර නානුගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම. අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා දකුණු පාදයේ පෙරට තබා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි. ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ලෝකවාසී සෑම දිනකටම වාසනාවන්ත නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.